සඳ ගමන ඇත්තක්ද? මන් දන්නේ. අපි බලමු. ආටිමිස් 2 ගමන සහ 1969 නීල් ආම්ස්ට්‍රෝන් ගමන. සමහර අය ඇත්ත කියලා හිතනවා. සමහර අය බොරු කියලා හිතනවා. අපි බලමු මේ අදහස් දෙකටම තියෙන එවිඩන්ස් මොනවද කියලා. 1969 නීල් ආම්ස්ට්‍රෝන් ඇපොලෝ 11. මේ කාලේදී නම් මේ වගේ බොරුවක් නිර්මාණය කරන එක ලේසි දැනට සාපේක්ෂව. ටීවී එකේ පෙන්වන දේ තමයි ගොඩක්ම සාමාන්‍ය ජනයා අතරට යන්නේ. කොහොම වුණත් මේක බොරු කියන්න ප්‍රධාන තර්කයන් තමයි වායුගෝලයක් නැත්නම් කොහොමද කොඩිය හෙලවුනේ. අහස තනි කළු පාටයි, තරි දකින්න ලැබුණේ නැහැ. එක ආලෝක ප්‍රභවයක් විතරක් තියෙද්දි සෙවණලි සමාන්තර නොවීම. ඒ වගේම ආටිමිස් 2 ගමන ගත්තොත් අපිට පේන්න තියෙන්නේ එයාලගේ ඔෆිෂියල් පේජ් වලින් පෙන්වන දෙයක් තමයි. හරි. දැන් බලමු මේ ප්‍රශ්න වලට තියෙන ජස්ටිෆිකේෂන්ස් මොනවද කියලා. සඳ මත පෘෂ්ඨය පෘථිවි පෘෂ්ඨයට වඩා තදයි. ඒකත් එක්ක කොඩිය පොළවට තද කරද්දි වෙච්ච මූවමන්ට්ස්. හැබැයි වායුගෝලයක් නැති නිසා වායු ප්‍රතිරෝධයක් නැහැ මේ වෙච්ච මූවමන්ට්ස් නතර කරන්න. තව දෙයක් මේ කොඩිය තිරස් දණ්ඩකට සයි වෙලා තියෙන්නේ මේක මේ විදියට පවත්ව ගන්න. තරු ගැන ප්‍රශ්නය ගත්තොත් වායුගෝලයක් නැති නිසා සඳ මතට එක එල්ලේ හිරු එළිය වැටෙනවා. මේ සඳ මත පිට බ්‍රයිට්නස් එකත් එක්ක මේ ෆුටේජස් ගත්ත කැමරාවල සෙටින්ග්ස් ඒ බ්‍රයිට්නස් එකට ගැලපෙන්න හදන්න වෙනවා. අන්න ඒ සෙටින්ග්ස් එක්ක ඈත තියෙන සහ කොහොමත් සාපේක්ෂව දීප්තියෙන් අඩු තාරකා කැප්චර් වෙන්නේ නැහැ. සෙවණලි. සඳ මත පිට පෘෂ්ඨය හරියටම සමතලා පෘෂ්ඨයක් නෙවෙයි. වලවල් කඳු බෑවුම් තියෙනවා. ඉතින් මේ වගේ පොළවක වැටෙන හෙවණලි එක ආලෝක ප්‍රභවයක් විතරක් තිබුණත් සමාන්තරව පේන්නේ නැති වෙන්න පුළුවන්. වයිඩ් ඇන්ගල් කැමරා ලෙන්සස් සහ කැමරා එකේ ඉඳලා ඔබ්ජෙක්ට් වලට තියෙන දුරවල් එකිනෙකට වෙනස් වීමත් මේකට බලපානවා. දැන් මම කියන්නම් මේක ඇත්තක් කියලා කියන්න පුළුවන් ලොකුම එවිඩන්ස් දෙකක්. 1969 ඇපොලෝ 11 සඳ ගමන වුණ කාලය සීත යුද්ධය කාලය. ඒ වගේම මේ මිෂන්ස් රුසියාව වගේ රටවල් නිරීක්ෂණය කරනවා එයාලගේම ට්‍රැකින් සිස්ටම් වලින්. ඉතින් මේ කාලයේදී ඒ නිරීක්ෂණයන් වලදී මේක බොරු කියලා කියන්න පොඩි හරි එවිඩන්ස් එකක් තිබුණා නම් රුසියාව ඒක අනිවාර්යයෙන්ම හෙළි නොකර ඉන්නේ නැහැ. මොකද ඒක යාලට පොලිටිකලි ලොකු ජයග්‍රහණයක් වගේ තමයි. ඒත් ඒ වෙනුවට අන්තිමේදී රුසියාව ඇමරිකාවට සුබ පැතුවා මේ අචීව්මන්ට් එකට. ආටිමිස් 2 ගමන ගත්තොත් ඒකත් අපිට සාමාන්‍ය ජනතාවට වීඩියෝස් ෆොටෝස් දැක්කන්න ලැබෙන්නේ එයාලගේම ඔෆිෂියල් සයිට්ස් වලින් විතරක් වුණාට ලොව පුරා ඔබ්සර්වේටරිස්, ස්පේස් ඒජන්සිස්, විශ්වවිද්‍යාල සහ රේඩියෝ ඇස්ට්‍රොනොමර්ස් මේ සඳ ගමන මොනිටර් කරනවා. එයාලා ස්පේස් ක්‍රාෆ්ට් එක මගින් නිකුත් කරන සිග්නල්ස් ඩිටෙක්ට් කරලා ගමන්පතය තහවුරු කරනවා. ඉතින් මේ සිග්නල් ෆේක් ඒවා වෙන්න බැරිද? එයාලට බැරිද ෆේක් සිග්නල් ජෙනරේට් කරන්න? පුළුවන්. හැබැයි මේ වගේ ලොකු මිෂන් එකකට අදාළව හැම ෆැක්ට් එකක්ම හරියට ගැලපෙන්න එහෙම සිග්නල් ජෙනරේට් කරන එක රියලිස්ටික් නෑ. ලෝකේ පුරා රටවල් වලින් මේ සිග්නල් අධ්‍යයනය කරනවා. එහෙමනම් මේ හැම ඔබ්සර්වර් කෙනෙක්ටම ගැලපෙන්න පර්ෆෙක්ට්ලි සින්ක්‍රොනයිස් සිග්නල් ජෙනරේට් කරන්න වෙනවා. ඒ වගේම ඩොප්ලාචරණය මගින් ඇතිවෙන ෆ්‍රීකවන්සි චේන්ජස් උත් ෆේක් කරන්න වෙනවා. ඉතින් මෙහෙම සිග්නල් ජෙනරේට් කරනවා නම් නිකම්ම සිග්නල් ජෙනරේට් කරලා බෑ. ෆිසික්ස් රියල් ටයිම් සිමියුලේට් කරන්න වෙනවා. හැම ලොකේෂන් එකකටම මැච් වෙන්න කැල්කියුලේෂන්ස් කරන්න වෙනවා. ඉතින් පර්ෆෙක්ට් AI ඇල්ගොරිතම් එකකට බැරිද මේ පර්ෆෙක්ට්ලි ෆේක් සිග්නල් ජෙනරේට් කරන්න? කොච්චර ඇකියුරේට්ලි කැල්කියුලේෂන්ස් කරත් අන්තිමේදී මොකක් හරි ප්‍රභවයක් මේ සිග්නල් ට්‍රාන්ස්මිට් කරන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රාන්ස්මිටර් එක කොයි හරි ලොකේෂන් එකක තියෙනවා. ඔබ්සර්වර්ස්ලා නිකම්ම සිග්නල් ඩේටා විතරක් නම් බලන්නේ ඔව් මේක නිර්මාණය කරන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ්සර්වර්ස්ලා මේ සිග්නල් එන දිශාව, සිග්නල් ට්‍රැවල් ටයිම් එක වගේ දේවල් වලින් ප්‍රභවයේ ලොකේෂන් එක පවා බලනවා. ඒ ලොකේෂන් එකත් සිමියුලේට් කරන්න බැරිද? පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩේටා මෙෂර් කරන්නේ එක ලොකේෂන් එකකින් විතරක් නෙවෙයි. එහෙමනම් ලෝකේ පුරා මෙෂර්මන්ට් ගන්න හැම තැනටම මැච් වෙන්න මේ කැල්කියුලේෂන්ස් කරන්න වෙනවා. එක ලොකේෂන් එකකටවත් එකම ෆැක්ට් එකක්වත් වරදින්න බෑ. එහෙම වුණොත් හැමදේම හෙළි වෙනවා. සහ ඔබ්සර්වර්ස්ලා ඉන්න ප්‍රදේශ ගැන ට්‍රාන්ස්මිටර් එකට කිසිම අයිඩියා එකක් නැති නිසා මුළු පෘථිවියේ හැම තැනටම ඒ ලොකේෂන් එකට ගැලපෙන්න සිමියුලේෂන් එක කරන්න වෙනවා. මේක ප්‍රැක්ටිකලි ඉම්පොසිබල්. තියරිටිකලි ඔව් බැරි නැහැ.
අපිට පර්ෆෙක්ට් ඇල්ගොරිතම් එකක් තියෙනවා නම් සහ ඒකට පුළුවන් නම් පෘථිවියේ හැම අඟලකටම හරියන්න කැල්කියුලේෂන්ස් කරන්න සහ ඉතා කුඩා මිස්ටේක් එකක්වත් වෙන්නේ නැතුව රියල් ෆිසික්ස් රියල් ටයිම් සිමියුලේට් කරන්න. ඔව් එහෙමනම් සම්පූර්ණයෙන්ම ස්ථායි ස්පේස් මිෂන් ඉලූෂන් එකක් නිර්මාණය කරන්න බැරි වෙන එකක් නැහැ. හැබැයි ප්‍රැක්ටිකලි කරන්ට් ටෙක්නොලොජිස් එක්ක ඒක ඉම්පොසිබල්. ඔයාලා මොකද හිතන්නේ?